ගන්න. එනේ අර උඩේක ඉතින් අනේක නෝ හායි යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද මේ අපි ආවේ අපේ සමර් ට්‍රිප් එක. මේ පාර අපි සමර් ට්‍රිප් එකට ආවේ ඉතාලියේ ගාර්දා කියන නගරයට. ඉතින් මේ ගාර්දා කියන නගරේ ලස්සන වැවක් තියෙනවා. ඇත්තට මේක එකපාර දකිද්දි හිතෙන්නේ නෑ වැවක් කියලා. මමත් පළවෙනි පාරටනේ දැක්කේ. ඉතින් හරිම පුදුමෙන් තමයි මේක දිහා බැලුවේ. ඒ තරම් විශාලයි මේක. ඒ වගේම මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් මේ වගේ දුරදක්න මං හිතන්නේ ඒ වගේ දේවල් තියෙනවා අපිට යූරෝ 1ක් දාලා මේ අවට වටපිටාව බලන්න පුළුවන්. ඇත්තට මේකෙන් බලද්දී හරිම ලස්සනට ළඟට හැමදේම පේනවා. රාත්‍රී කාලෙට සංචාරකයන්ගේ පිරී ඉතිරී යන තැන තමයි මේ ගාර්දා වැව. ඒ වගේම තමයි හැම තැනින්ම නාන්න පීනන්න බහින්නත් බෑ. අඩි 446ක් පමණ ගැඹුරුයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ලාගුදි ගාර්දා එහෙමත් නැත්නම් ගාර්දා වැව බලලා ඊට පස්සේ ආවේ ගාර්දා ලෑන්ඩ් එකට. මෙතන තියෙන විශේෂත්වය තමයි මේක ඇඩ්වෙන්චර් පාක් එකක්. ඉතින් මේ ඇඩ්වෙන්චර් පාක් එකේ හිතාගන්න බැරි විදිහේ ලස්සන දේවල් තියෙනවා. ඒ වගේම මේ පාක් එක කොටස් 3කට වෙන් කරලායි තියෙන්නේ. ඒ තමයි ඇඩ්වෙන්චර් පාක්, වෝටර් පාක්, ඇක්වැරියම්. ඉතින් මේ පාක් එක විශාල නිසාම අපි දවස් 2ක කාලයක් මේ පාක් එකේ ගත කරනවා. ඇතුල් වෙද්දිම මෙන්න මෙයා ඉන්නවා. මෙයා තමයි ගාර්දා ලෑන්ඩ් එකේ ප්‍රධාන චරිතය. මේ පේන ගහ ගාර්දා ලෑන්ඩ් කිව්වම කාටත් මතකෙට එනවා. ඒ වගේම පොඩි අයට ලොකු අයට ගැලපෙන්න හැමදේම නිර්මාණය කරලා තියෙනවා. මේ පාක් එකේ තියෙන විශේෂත්වය හා පහසුකම් නිසාම යුරෝපයේ හොඳම උද්‍යාන අතර තියෙනවා. ඉතින් අපි ගත්ත ටිකට් එක දවස් 2කට බලංගු වෙනවනේ.
ඉතින් මේ ගත්ත ටිකට් එකට අනුව අපි අනිවාර්යයෙන්ම වෝටර් පාක් එකේ වෝටර් ඇක්ටිවිටීස් ටික පළවෙනි දවසේ කරන්න ඕන. ඉතින් අපි මේ ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක නම් කරලා තියෙන්නේ ලෙගොලෑන්ඩ් කියලා. ඉතින් ඔයාලා දැක්ක නේද ලෝකයේ පුදුම හිතෙන ගොඩක් දේවල් පුංචි ලේගෝ කැටවලින් හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ওই දේවලුත් අපි බලාගෙන ඉස්සරහට ගියා නාන්න කියලා. ඉතින් නාන තැන වීඩියෝ නම් කරන්න හම්බුන්නේ නැහැ. ඒත් ඉතින් එතනත් හම්බුනේ හරිම අපූර්ව අත්දැකීමක්. ඉතින් අපි ගොඩක් වෙලා වෝටර් පාක් එකේ එහෙම නැත්නම් ලෙගොලෑන්ඩ් එක ගත කරලා ඊට පස්සේ එළියට ආපුවාම මේ වගේ ගොඩාක් කඩ තියෙනවා ඇමරිකන් ස්ටයිල් එකට හදලා. ඒවා හරිම ලස්සනයි. යාලා හරිම නිර්මාණශීලී විදියට එතන නිර්මාණය කරලා තියෙන පුංචි ගමක්. ඉතින් එතනින් අපිට ඕන කරන ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම බලන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ පළවෙනි දවසේ ගත කරේ. ඉතින් ඊකටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ තමයි අපේ දෙවෙනි දවස. අපි නතර වුණේ හොස්ටල් එක. ඉතින් අපි උදෙන්ම ගාර්දා වැවත් බලාගෙන ආයෙමත් පිටත් වුණා ගාර්දා ලෑන්ඩ් එකට යන්න.
අපි උදෙන්ම ගියේ මින් මැදුර බලන්න. මෙතන වටපිටාව බලන්නකො. කෙසෙල් ගස් වලින් තමයි ලස්සන කරලා තිබුණේ. ඇතුළේදීම අපිව පිළිගන්න හිටියේ පිරාණ කෙනෙක්. මෙතන විශේෂත්වයක් තිබුණා. මේ තියෙන්නේ ලාගුදි ගාර්ද එහෙමත් නැත්නම් ගාර්ද වැව ආකෘතිය ඉදිරිපත් කරලා. ඉතින් මෙතනදී අද වෙනකොට ගාර්ද වැවටත් වෙලා තියෙන තත්ත්වය මෙන්න මේ පුංචි පෙට්ටියේ හිලෙන් බලද්දී අපිට බලන්න පුළුවන්. බලන්නකෝ. මෙතන විස්තර කරලා තියෙන්නේ ලාගුදි ගාර්දවල ඉන්නවයි කියන සත්වයෙක් ගැන. ඒක මිත්‍යා මතයක් කියලා තමයි කියන්නේ. පුංචි අයට යන ගමන් කරන්න මේ වගේ පුංචි ක්‍රියාකාරකමුත් තියෙනවා. ඒ වගේම මෙතන හැම ස්ක්‍රීන් එකකම මේ සතුන් කොහේ මුහුදෙන්ද හම්බෙන්නේ, කොයි රටට අයත්ද කියලා දක්වලා යාළගේ විස්තර සඳහන් කරලායි තියෙන්නේ. ඇත්තටම මෙතන දැනුණු හැඟීම හරිම පුදුමාකාරයි. හරිම ආසාවෙන් තමයි මෙතන මේ දේවල් බැලුවේ. ඉතින් කියාගන්න බෑ, හරිම ලස්සනයි. හරියට මුහුද ඇතුලේ මම හිටියා වගේ තමයි දැනුනේ. ඉතින් මේ තියෙන්නේ මෝරෙක්ගේ බිත්තරයක්. අපිට යාලා ඒ ගැන විස්තර කරනවා. මේ තියෙන්නේ පොඩි අයට තවත් විශේෂ තැනක්. ඉතින් මෙතනදී මේ චිත්‍ර පාට කරලා අපිට පුළුවන් ඒක ස්කෑන් යන්ත්‍රයට දාන්න. එතකොට ඒක තිරේ පෙන්නනවා. ඉතින් ඒක පොඩි අයට තමයි කරන්න තියෙන්නේ. අපිත් කරා. ඉතින් ඒකත් හරි අපූර්ව අත්දැකීමක් වුණා. ඇත්තටම මෙතන බලන්න විතරක් නෙමෙයි, ගොඩක් ක්‍රියාකාරකම් තියෙනවා පුංචි අයට කරන්න. ඉතින් එයාලට හරිම වටිනවා මේ තැන. ඉතින් ඔය විදියට අපි මින් මැදුරේ කාලය ගත කරලා ආපහු ආවා ඇඩ්වෙන්චර් පාක් එකට. ඉතින් මේ විදියට අපි ආපු ගාම ට්‍රේන් රයිඩ් එකක් තමයි ගියේ.
ඇඩ්වෙන්චර් පාක් එකේ එක එක මාතෘකා යටතේ එක එක ඇඩ්වෙන්චර්ස් තියෙනවා. හැබැයි මොකක් කරනවා කියලා හිතන්නත් බැරිව තිබුණේ. මේකත් හරි අපූර්ව දෙයක්. මෙතනදි මේ ඇඩ්වෙන්චර් එක කරලා යන අයට අපිට පුළුවන් වතුර ගහන්න. ඉතින් යුරෝ එකක් දාලා අපිට මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒකත් හරිම ෆන්. ඉතින් ඒ ඇඩ්වෙන්චර් එක අපිත් කරා. අපි ආසම ඇඩ්වෙන්චර් එක වුණෙත් ඒක. හරිම ෆන් එක නම්. අපේ අන්තිම රයිඩ් එක. ඉතින් මෙතන තිබුණ ගොඩක් දේවල් හදලා තිබුණේ ආසියාව විදියට. ඉතින් ඒකටම එකතු වෙලා බලන්නකෝ. අපි දන්න දේකුත් මෙතන තිබුණා. මේ පෙරහැර ඉතින් ඔන්න ඔය විදියට තමා අපේ දවස් දෙක ගත වුණේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න ආස නම් ඔයාලා කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් මට කියන්න. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. චාෝ.